කොහොම අතර දමා යමුද මේ හිතවත්කම. මේ දවස්වල TikTok එකේ ගොඩක් වෛරල් යන ගොඩක් අය ඒකට වීඩියෝස් කරන ගීතයක්. ඉතින් මම හිතුවා මේ ගීතේ තේරුම ඔයත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඊටාම සරල වචන ටිකක් අස්සේ ලොකු ගැඹුරු තේරුමක් මේ ගීතයට ලබා දීලා තියෙනවා. ඉතින් මේ ගීතය මුල් ගායනය නිරංජලා සරෝජිනී කියන අපේ ආදරණීය ගායිකාව. ඒ වගේම ගීතය පද රචනා කරන්නේ සමුද්‍ර වෙත්තසිංහ කියන අපේ ආදරණීය කලාකරුවා. මේ ගීතේ සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධන කියන අපේ ප්‍රවීණ සංගීතවේදියා. එතුමා අපේ අතරින් සමුගෙන 2019 අප්‍රේල් 8 වගේ මට මතක හැටියට, මොකද මට පොඩි මතකයක් තියෙන්නේ එතුමා ජීවිතේ සමුගන්න සතියකට වගේ කලින් මම පුංචි කාරණයකට ගිහිල්ලා එතුමාව හම්බ වුණා. මේ ගීතය දැන් අවුරුදු 18ක් හෝ 17ක් කාල පරාසයක් තියෙනවා මේ ගීතය බිහි වෙලා. මම චුට්ටකට කලින් දැන් කතා කරා නිරංජලා සරෝජිනී කියන අපේ ආදරණීය ගායිකාවට. ඉතින් එතුමිය මට කිව්වා 2007 2008 වගේ කාලය ඇතුළත තමයි මේ ගීතේ ලියුනේ කියලා. කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් පෙර සසරෙන් ආ දේවල් ආලවන්තකම්. මේ ආදරේ කවුරු කොහොම මොනවා කිව්වත් දාලා යන්න බෑ. හේතුව මේකට සංසාරගත බැඳීමක් තියෙනවා. මේක මේ ආත්ම බැඳීමක් නෙවෙයි. මේක සසරින් සසර අපි පතාගෙන ආපු ආදරයක්. කවුද මේ ආදරය අතහරින්න කියන්නේ? ඉර කියන්නේ අතහරින්න අපේ සම්බදකම්, සඳ කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්. ඉර කියන්නේ තාත්තා, සඳ කියන්නේ අම්මා. ඉර කියනවා තාත්තා කියනවා ඕක අතහැරලා දාපන්. ඕක වෙන්න දෙන්නේ නැහැ. ඕක කෙරෙන්න බෑ. හරිද? අම්මා කෙලින්ම අතහරින්න කියන්නේ හැබැයි අම්මා කියනවා එපා නේද පුතේ. ඕක නවත්තලා දාමු. වගේ තාම හෙමින් සිව්වා මම පොඩ්ඩක් අර හිත රිදෙන්නේ නැති වෙන්න කියනවා. එතකොට මේ ආදරවන්තිය කියනවා මේ ආදරවන්තියට මේ ආදරවන්තයා හොඳටම දැනෙලා තියෙන ඉතින් සංසාරගත බැඳීමක් නේ. ඒක නිසා කියනවා මොනවද මේ හැටි අපි කළ නොපනත්කම්. මට කියන්න ඕනේ මේ ගීතේ දැන් අර වෛරල් යන්නේ සරසවි වෙන කියන වැඩසටහනට මිදෝරි කරුණාරත්න ගායනා කරපු නිසානේ. ඒ ගීතේ නෙවෙයි වෛරල් යන්නේ. ඒ ගීතේ මිදෝරිට කියවෙන්නේ නොපහත්කම් වගේ කියලා මට ඇහෙන්නේ. පොඩ්ඩක් අහලා බලන්න ඔයාටත් ඇහෙන්නේ එහෙමද කියලා. හැබැයි නොපහත්කම් කියලා ඇයට කියවෙනවා නම් මේ පදපෙළේ තියෙන සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා. ඒක නිසා හරි වචනය හරි විදිහට කියනවා නම් මොනවදෝ මේ හැටි අපි කළ නොපනත්කම්. නොපනත්කම් කියන්නේ අයහපත්කම්. යහපත් නැති දේවල්. හොඳ නැති දේවල් මොනවද කියලා අහනවා. අපේ ආදරයේ තියෙන මේ වැරදි දේවල් මොනවද? ඊට පස්සේ මේ ආදරවන්තිය කියනවා ඉර හඳතරු දන්නවද අපේ යහපත්කම්. අම්මා තාත්තා මෙතෙන් තරු කියලා තමයි ඇවිල්ලා තියෙනවා. තරු කියන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. එතකොට මුළු පවුලම අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඔක්කොම කියනවා මේ ආදරේ නවත්තපන් කියලා. හැබැයි මෙයා කියන්නේ නවත්තන්න බෑ මේක සංසාරගත බැඳීමක් නිසා. ඊට පස්සේ කියනවා ආය ඇලත් දොලත් ගලා යන්නේ කරමින් සරදම්. සරදම් කියන්නේ විහිළු කරනවා. ඇල දොල කියලා මෙතන කියන්නේ ගොඩක් වෙලාවට ඥාතීන්. තමන්ගේ පවුලේ ඥාතීන් විහිළු කරන විහිළු තාර කරන පොඹ හොයාගෙන තියෙන එක. හරිද? මොකෙන්ද බං වගේ එකක් කියනවා ඇති. ඊට පස්සේ කියනවා ගසුත් වලුත් බලා ඉන්නේ දෙවමින් නවමන්. ගස්වල කියලා තමන්ගේ හිත මිත්‍රාදීන්. තමන්ගේ යහළු යෙහෙළු කියනවා. යහළු යෙහෙළු මේ ආදරයට අවමන් කරනවා. ඒ කියන්නේ නිකරු කරනවා. අපෝ උඹගේ ආදරේ. වගේ එකක් දෙනවා ඇති. හරි? අපි එහෙම හිතමු. ඊට පස්සේ කියනවා මුළු ලෝකෙම ඇයි කරන්නේ මෙහෙම නපුරුකම්. දැන් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු මේ මුළු ලෝකෙම මේ අපි දෙන්නගේ අහිංසක යහපත් ආදරයට නපුරුකම් කරන්නේ ඇයි? ඇල දොල ගහකොළ දන්නේද අපේ මනුස්සකම්. අපි දෙන්න ආදරය කරන්නේ සෑම මනුෂ්‍යයෙක්ම වෙසසින්ම සෑම මිනිසෙක් කියලා හිතාගෙන. ඒක තමයි අපේ මනුස්සකම, අපේ ආදරේ. ඉතින් අපේ ආදරේ මේ මනුස්සකම ඔයාලට දැනෙන්නේ නැද්ද? ඔයාලා දන්නේ නැහැ නේද? ඊට පස්සේ පවුලයට කියනවා අපේ යහපත්කම, අපේ ආදරේ තියෙන යහපත් හැඟීම ඔයාලට තේරෙන්නේ නැහැ නේද? ඔයාලා දන්නේ නැහැ නේද? හැබැයි ඔය කවුරු කොහොම මොනවා කිව්වත් මේ ආදරේ අතහරින්නේ නැහැ. අතහරින්න දෙන්නේ නැහැ. මේක සංසාරගත බැඳීමක් කියලා තමයි මේ ආදරවන්තිය කියන්නේ. මට මේක දැන් අහද්දී මේ මිදෝරි කරුණාරත්න ගායිකාව කියලා මට මේ TikTok එකේ දකිද්දි මට මගේ පරණ ආදර කතාවකුත් මේක අස්සේ මතක් වුණා. හරිද? ඒකට හේතුව තමයි මම A level කරන කාලේ ආදරය කරා. එතකොට ඒකට එයාලගේ අම්මා නම් කැමති වෙලා හිටියා. මම අම්මා දෙතුන් පාරක් හම්බෙලා තිනවා. හැබැයි තාත්තට පස්සේ තමයි අහු වුනේ. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. තාත්තා කෙලින්ම අකමැති වුණා. හරි. අකමැති වෙලා එයාගේ ෆෝන් එක ගත්තා. දැන් මෙතනින් එහාට විදිහක් නැහැ කතා කරන්න. බලාගෙන ඉඳලා එකම එක දවසක් කරුම එකට ගත්තා ගෙදර ලෑන්ඩ් ලයින් එකට කෝල් එක අරගෙන කතා කරද්දි අර එහෙන් ගෑනවා තටාර බර වොයිස් එකක්. හරිද? මම ඉතින් දැනගත්තා
මම ඉතින් කට් කරේ නෑ මම කෙලින්ම ඉතින් මම කිව්වා මම මේම කතා කරන්නේ මම මෙයාට ආදරය කරනවා මෙහෙමයි කියලා ඊට පස්සේ මගේ විස්තර අහන්න ගත්තා මම හිතුවේ වැඩේ ගොඩයි කියලා මම ඉතින් මගේ පවුලේ විස්තර ටික කිව්වා ඊට පස්සේ ඇහුවා තමසිට මොනවද තියෙන්නේ කියලා මට අද වගේ මතකයි වචන ටික එතකොට ඉතින් ඒ ලෙවල් කරන ළමයෙක්ට ඉතින් ඉගෙන ගන්නවා යන්න වෙන මොනව කරන්නද නේද ඊට පස්සේ මම ඒකට උත්තර දුන්නා මෙහෙම මට තියෙන්නේ මොනවද කියන එකට මම කිව්වා මට දැන් මොකුත් නැහැ හැබැයි මම කවදා හරි දවසක කකුල් දෙකෙන් හිට ගන්නවා කියලා හරි එතකොට එයින් අහනවා ඇයි දැන් තමසි දනිස් දෙකෙන්ද යන්නේ කියලා දැන් තමසි දනිස් දෙකෙන්ද යන්නේ කියලා අහනවා ඉතින් කරන්න දෙයක් නැහැ එදා මම මගේ ජීවිතේ වැඩිපුරම අඬපු ආදරයක් මේ රෑ 10-12 වෙනකල් මගේ හොඳම යාළුවත් එක්ක ඌට ඉතින් දුක කියා ඇඬුවා. ඊට පස්සේ අපි ආදරය කරා. කියන්නේ තාත්තට අහු වෙලා ඔය ෆෝන් අයින් කරලා තියද්දිත් අපිට යාළුවෝ ටිකක් සපෝට් කරා. අපි එහෙම ආදරය කරගෙන ගියා. නමුත් තාත්තා දැඩිව විරෝධ වුණා. ඒක නිසා ඒක අතහරින්න වුණා. ඊට පස්සේ නම් දැන් ඉතින් මං හිතන්නේ මෙරි කරලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. කොහොම වුණත් එයාටත් ඒ කාලේ කියන්නේ තාත්තා දැනගෙන එපා මම මේ කියන්නේ බව කපලා ගඟේ මුහුදේ දැම්මත් ඌට දෙන්නේ නැහැ. ඒ වගේ එකක් තාත්තා කියන්නේ නැති. හැබැයි ආදරය කරා. ඒ කාලේ එයාට මෙහෙම හිතෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා. කොහොම වුණත් කමන්නේ හිතුණාද නැද්ද කියන එක. නමුත් ඔන්න ඔක තමයි ඔකේ අර්ථය. ඊටාම සරල වචන ටිකක් අරගෙන ඉර හඳ, තරු, ගහ කොළ ඊට පස්සේ ඇලදොල. ඔය වචන ටික අස්සේ බලන්න මේ ජීවිතයේ තියෙන ගැඹුරු අර්ථයක්, ගැඹුරු ආදර කතාවක් ඊටාම සරලව ලියලා තියෙනවා. ඉතින් ගායනයට මුල් ගායනයට ඒ වගේම පද රචනයට වගේම සංගීත ලස්සන මියුසික් එකක් යෙදුවට ඒ හැමෝටම පින් සිද්ධ වෙන්න ඕනේ මෙච්චර ලස්සන සින්දුවක් අපිට දුන්නට ඒ වගේම නැවත මේ ගීතයට නව පණක් දුන්නට මිදෝරි කරුණාරත්න කියන ගායිකාවටත් බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. බොහොම ලස්සනට ඒ ගීතේ නැවත ගායනා කරලා තියෙනවා. එහෙමනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අනිවාර්යයෙන්ම ඔයාගේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම දාන්න. ඔයාගේ හැම හිණයක්ම අනිවාර්යයෙන්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.